එක්කසාද නඩුවක් වගේම තවත් බොහෝ සිවිල් නඩුවලදී ගොඩක් යට තියෙන ප්‍රශ්නයක් තමයි අනිත් කෙනාට සිතාසි ගිහිල්ලා එයා ආවේ නැත්තම් මොකද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මුලින්ම සිතාසි යවන්නේ ලියාපදිංචි තැපැලෙන් වගේම පිස්කල් නිලධාරිවරයා හරහා. එතකොට පිස්කල් නිලධාරිවරයාට සිතාසි බාර දීමට නොහැකි තත්ත්වයක් වුණා. අපි හිතමුකෝ සමහර වෙලාවට ඒ වෙලාව එයා ගෙදර නැහැ. එහෙම නැත්නම් ඒ වෙලාවේ විත්තිකරු වෙනත් ස්ථානයක තමයි ඉන්නේ. ඒ වගේ වෙලාවට සිතාසි වාර්ත ආවට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ග්‍රාම නිලධාරිවරයා හරහා සිතාසි යවන්නේ කියලා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්න. ග්‍රාම නිලධාරිවරයා හරහා සිතාසි යවනකොටත් යම්කිසි ආකාරයකින් ඒ සිතාසි බාර දීමට නොහැකි තත්ත්වයක් වුණොත් ඒ වෙලාවෙත් ඒ ස්ථානයේ මේ පුද්ගලයා හිටියේ නැතිනම් අපිට පුළුවන් ආදේශිත ක්‍රමයට සිතාසි බාර දෙන්න. ආදේශිත ක්‍රමයට සිතාසි බාර දෙනවා කියලා කියන්නේ ඒ පුද්ගලයා ඒ ස්ථානයේ ඉන්න බවට අපිට තහවුරු කරලා අපිට පුළුවන්කම තිබෙනවා ඔහු වාසය කරන නිවසේ දොරේ වගේ ස්ථානයක අලවන්න. එතකොට මේ කිසිම ක්‍රමයකින් අපිට සිතාසි බාර දීමට නොහැකි තත්ත්වයක් වුණොත් සිවිල් නඩු විධාන සංග්‍රහයට මෑත කාලීනව ගෙන සංශෝධනයට අනුව අපිට පුළුවන්කම තිබෙනවා සිංහල, තමිල සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සිතාසි දැන්වීම පුවත්පතක පළ කරන්න. ඉතින් මේ වගේ කරුණුත් එක්ක බලනකොට ඔබ අනිත් කෙනා ඉන්න ස්ථානය නොදන්නවා වුණත් ඔබට අගතියක් ඔබට අපහසුතාවයක් නොවන පරිදි සිතාසි බාර දීමේ ක්‍රමයක් ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ දක්නට ලැබෙනවා.